නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනයේ වඩාත් පුළුල් ලෙස කරුණු දක්වන ජීවත් වීම සඳහා අත්පොතක් බඳු වූ ධම්මපදයේ පළමු වග්ගය යමක වග්ගයයි. එහි අන්තර්ගත වන්නේ කර්මය, නීතිය හා මනසේ බලය ගවේෂණයයි. යමක වග්ගයේහි පළමු ගාථාව මගින් අපගේ යථාර්ථය හා අපගේ දුක් වේදනා හැඩගැස්වීමේදී මනසෙහි කේන්ද්‍රීය භූමිකාව පිළිබඳව දේශනා කොට තිබේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ටේන වාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං. සියල්ලන්ටම පෙර මනස පිහිටා ඇත. මනස සියල්ල අතරින් ප්‍රධානය. යමෙක් අපිරිසිදු මනසින් කතා කරන්නේ නම් හෝ ක්‍රියා කරන්නේ නම් කරත්ත රෝධය ගවයා පසුපස යන ආකාරයටම දුක් තමා පසුපස හඹා එයි. බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව ආරම්භ කරන්නේ මනෝපුබ්බංගමා යනුවෙනි. පුද්ගල ක්‍රියාකාරීත්වයේ තුල සිත හෙවත් මනස මූලික වන බව දේශනා කිරීමෙනි. යම් ක්‍රියාවක් කිරීමට හෝ වචනයක් කතා කිරීමට පෙර සිතුවිල්ලක් ඇතිවේ. මෙම දේශනාවට අනුව අපගේ මානසික තත්වයන් හෝ අත්දැකීම් බාහිර තත්වයන් මත නියම කරනු නොලබන අතර අප අභ්‍යන්තර විඥානයේ ගුණාත්මක භාවයෙන් මැතිවේ. පුද්ගලයා විසින් අත්විඳින සෑම දෙයක්ම මනස විසින් සකස් කරන ලද ඒවාය. මෙම අදහසින් දක්වන්නේ භෞතික ලෝකය මිත්‍යාවක් බව නොවේ. නමුත් ලෝකය පිළිබඳව අපගේ අත්දැකීම එය වේදනාකාරී, ප්‍රසන්න, මධ්‍යස්ථය යන හැඟීම ඇතිවන්නේ මනස තුලය. මෙම ගාථාවෙහි පදුට්ටේන යනුවෙන් දේශනා කරන ලද විශේෂ පදයක් දැක්වෙන අතර මෙමගින් බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරන්නේ මනස දූෂිත හෙවත් අපිරිසිදු බව දැක්වීම සඳහාය. මනස දූෂිත වීම සඳහා මූලික වන කොටස් තුනක් බෞද්ධ ඉගැන්වීම් තුල දක්නට ලැබේ. එය ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසලයක් සිදු කිරීමට මූලික වන සිතුවිලි සකස් කරන නිසා අකුසල මූල ලෙස දේශනා කොට තිබේ. එම අකුසල මූලයන්ගෙන් මනස දූෂිත වූ විට කතා කිරීම සහ කායික ක්‍රියාකාරීත්වයේද අපිරිසිදු බවට පත්වේ. මෙහි තවත් විශේෂණ පදයක් දේශනා කොට තිබේ. එනම් දුක්ඛ යන්නේ. එය විපාකයේ දැක්වීම සඳහා දේශනා කොට තිබේ. සිතත්, කයත්, වචනයත් දූෂිත බවට පත් වූ විට ඇතිවන తත්වය යහපතක් නොවන අතර එය පුද්ගලයාට දුක් පිණිස පවතිනක් බවට පත්වේ. දුක් සහිත විපාකය ලැබීම සඳහා වෙනත් අයෙකුගේ කිසිදු මැදිහත් වීමක්, පෙළඹවීමක් දක්නට නොලැබෙන අතර තම චිත්තසංතානයේ ඇති වූ මූලික වූ සිතුවිලි මතම ඇති වූ තත්වයක් බව මෙම ගාථාව මගින් අපට වටහා ගත හැකිය. වඩාත් අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව අවසානයේ උපමාවක් දක්වා තිබේ. ගවයා පසුපස යන කරත්ත රෝදයක් මෙන් එම උපමාව. අපිරිසිදු සිතින් ක්‍රියා කරන පුද්ගලයා පසුපස දුක්ඛිත වේදනාව පැමිණීම වැළැක්විය නොහැක. ගවයා හා කරත්ත රෝදය අතර සම්බන්ධතාවයක් නොමැත. එය ගවයාට බාහිරින් වෙනත් කෙනෙකුගේ අවශ්‍යතාවය මත සම්බන්ධ කරන්නකි. ඊට එරෙහි වීමට ගවයාට නොහැක. එහි බර උසුලාගෙන ගමන් කිරීමට කැමැති වුවත් අකමැති වුවත් ගවයාට සිදුවේ. මේ හා සමානව ඇතිවන කර්මයේ හෙවත් දුක්ඛිත භාවය හේතුඵලයේ
ස්වාභාවික නීතියක් ලෙස සලකනු ලැබේ. සිය මානසික තත්ත්වය අපිරිසිදුව පවතින තාක් දුක් විඳීමෙන් ගැලවිය නොහැකි බව දේශනා කර තිබේ. පුද්ගලයාට සතුටින් සිටීමට හෙවත් දුක් සහිත බවින් මිදී ධනාත්මක ආකල්පයක් ඇති කර ගැනීම තමා විසින්ම ඇති කරගත යුත්තක් වන අතර බාහිර ලෝකයේ සිදුවන කිසිවක් ඊට හේතු නොවන අතර එය තම මානසික විනය මතම පවතිනක් බව දේශනා කොට තිබේ. ජීවිතය තුළ ඇතිවන දුක් වේදනා ඉවත් කොට සාර්ථකත්වයකට පැමිණීමට අවශ්‍ය නම් ඔබ ආරම්භ කළ යුත්තේ ඔබ තුලින්මය. ඊට අවශ්‍ය වන්නේ තම සිතුවිලි නිරීක්ෂණය කර පිරිසිදු කර ගැනීමයි. ඔබ සැමට තෙරුවන් සරණයි.